අයිබෝන් සුබ දවසක්. ඉතින් මම දන්නවා මේ වගේ වීඩියෝ එකක් බලන්න ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට් වලට ආස කරන කෙනෙක් තමයි ඉතින් මේ වගේ ටච් කරලා මේ වීඩියෝ එක බලන් ඉන්නේ. ඉතින් අපි බලමු පොඩි ඉඩක කොහොමද හොඳ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්න කියලා. ඉතින් මම පේනද මේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එක මම හදාගෙන තියෙන්නේ පොඩි කප් එකක සහ ලොකු විදුරු බෝතලයක. ඉතින් මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක් හදාගන්න කොහොමද ඒක මේන්ටේන් කරන්න කියලා මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ තියෙන වගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක. ඉතින් ගොඩ කාලෙකින් මෙයාට පොඩි ට්‍රීට්මන්ට් එකක් දෙන්න බැරි වුණා වැඩත් එක්ක. ඉතින් මෙන්න මම අද ගහට පොඩි සාත්තුවක් දෙන්න තමයි යන්නේ. ඔයගොල්ලොත් බලාගෙන ඉඳිද්දිම ඉතින් මුලින්ම මම මේ නරක් වෙච්ච අතු ටික කපා ගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අහක දාන පොඩි ප්ලාස්ටික් ටින් එක තමයි මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක හදලා තියෙන්නේ. ඉතින් මේවාට කිසි මුදලක් වියදම් වෙන්නෙත් නෑ. ගෙදර අහක දාන භාජනයක් තමයි මම ගත්තේ. ඉතින් මේ වගේම පොඩි ඉඩක හොඳට සාර්ථකවත් මේ ශාක ටික වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හොඳට කොළ පැහැදිලා හොඳට අතු කොළ වීදිලා තියෙනවා. ඒ වගේම ලොකු මුල් ප්‍රමාණයකුත් මේක ඇතුලේ වර්ධනය වෙලා තියෙනවා. මම අරගෙන පෙන්නන්නම් ඔයගලන්ට එළියට. ඉතින් මේ ප්ලාස්ටික් භාජනයට මම යොදලා තියෙන්නේ පස් මුකුත් යොදලා නැහැ. ඉතින් මේකේ තනිකරම යොදලා තියෙන්නේ මේ කළු ගල්, එතකොට තිරුවාන ගල් වගේ විසිතුරු ගල් කැබලි විතරයි. ඉතින් ඒවයින් ශාකයට අවශ්‍ය කරන පෝෂණයත් ලබා දෙනවා. ඒ වගේම වතුර විතරයි මේකට මම වතුර ටිකක් අඩු වෙනකොට වතුර ටිකක් විතරයි දාන්න ඕනේ. ඉතින් මෙහෙම ගල් කැබලි ටිකක් යොදාගන්නේ විශේෂයෙන්ම මේකේ ඔයගලන්ට පේන ශාක 4ක් තියෙනවා, ගස් 4ක් තියෙනවා. ගස් 4ක් මේ පොඩි පොට් එකක රඳව ගන්න ටිකක් අමාරුවෙන් තමයි මේ ගල් කැබලි යොදලා මේක ටිකක් හිර කරගන්නේ. එතකොට ශාකය හොඳින් රඳා පවතිනවා. ඉතින් ඔන්න බලන්න ඔයගොල්ලොන්ට පේනවා මම දැන් මේකේ එළියට ගන්න හදන්නේ කොච්චර මුල් ගොඩක් ඇතුලේ තියෙනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලොකු මුල් ගොඩක් ඇතුලේ හැදිලා තියෙනවා. ඉතින් වට හැදිලා මේ භාජන ප්‍රමාණයට තමයි ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ. ඉතින් සාර්ථකව මේක පැලේ හැදිලා කියලා ඔයගොල්ලන්ට පේන ඇති මේ මුල් ප්‍රමාණය දැක්කහම. දැන් අපි මේ භාජනයේ තියෙන වතුර ටික අයින් කර ගන්න ඕනේ. මොකද අලුතෙන් මේක අපි හිටව ගන්න ඕනේ හින්දා ආපහු. ඊට පස්සේ අපි මේකට අලුත් වතුර ටිකක් යොදනවා. ඉතින් මේ තියෙන්නේ ඇතුළේ තියෙන ගල් කැබලි ටික තමයි. ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු පාට, කළු පාට, තිරුවාන ගල්, කළු ගල් වගේ තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මම මේ ගස් 4 වගේ තනි ගහකුත් මම මේ වගේ කොළ පාට වීදුරු බෝතලයක ලස්සනට හදාගත්තා. ඉතින් ඒකත් හොඳට පේනවා ඇති ඔයගොල්ලන්ට තනි ගහක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකත් වීදුරු බෝතලේ හොඳට හැදලා තියෙනවා. මුකුත් ඒකට හැබැයි විශේෂත්වය මුකුත් ගල් මුකුත් පාවිච්චි කරලා නැහැ. වතුර විතරයි මම ඒ ඉන්ඩෝර් ප්ලාන්ට් එකේට යොදලා තියෙන්නේ. හැබැයි ඒකෙත් හොඳට මුල් ඇදිලා හොඳ සාර්ථකව වැවිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද ගොඩක් ටිකට මුල් තියෙනවා ඒකේ තනි ගහක් හින්දා. සහ බෝතලේ ඉඩ තියෙන හින්දා ටිකක් දිගට මුල් ඇදලා තියෙනවා. ඉතින් ශාකයත් හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සරලව කිසිම වියදමක් නැතුව ඔයගොල්ලන්ගේ කාමරය ඒ වගේම ඔයගොල්ලන්ගේ සාලය ලස්සන කරන්න හොඳ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්න පුළුවන් මේ වගේ සරලව. ඉතින් ඉස්සෙල්ලා වගේ මේ බෝතලේ තියෙන වතුර ටිකත් මම අයින් කරගන්න ඕනේ. අලුතෙන් මේක ප්ලාන්ට් කරන්න. ඉතින් අලුත් වතුර ටිකක් දාගත්තා. ඊට පස්සේ අපි මේ පැලේ අරගෙන මේක ටිකක් දිගට තියෙන මුල් ටික අඩු කරගන්න ඕනේ. ඒ වගේම නරක් වෙලා තියෙන මෙන්න මේ අතු මේ විදිහට කපාලා ඉවත් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි දිගට තියෙන මුල් ටික අපි කපලා චොට්ටක් ඉවත් කරගන්නවා. එතකොට තමයි අලුතෙන් මුල් හටගන්නේ. ඒ වගේම ශාකයත් ඉක්මනින් වර්ධනය වෙනවා. ඉතින් මේ මුල් කප්පාදුව නිසා. ඉතින් බොන්සායි වල තියෙනෙත් මෙන්න මේ මුල් කප්පාදුවෙන් තමයි ශාකය මත වර්ධනය වෙන්නේ. ඉතින් අලුතෙන් හිටව ගන්න එකත් හරිම පහසුයි. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ අපි මේ මුල් ටික කපලා ඉවර කරලා මේකේ මුල් ටික මෙන්න මේ විදිහට එකතු කරලා අපිට ආපහු බෝතලේ කට කුඩා නිසා මෙන්න මේ ගානටවත් මුල් ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ආපහු මේ බෝතලේ ඇතුළට මෙන්න මේ විදිහට මේ තනි ගහ මේ විදිහට
ආයේ හිටව ගන්න මේ විදිහට. මොකද ගස් 3-4ක් එක බෝතලෙට දාන්න අමාරුයි කට පොඩි නිසා. ඉතින් ඕගලන්ට පේන්නේ නැති සුදු පාට බෝතලයක දැම්මට නම් මේ වගේ කොළ පාට බෝතලයක් හොයාගෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් වුණ හදාගන්න පුළුවන් නම් හරිම ලස්සනයි. ඉතින් ග්‍රීන් කලර් එකත් එක්කම යද්දි මේක ග්‍රීන් බොටල් එකකුත් හරියට මැච් වෙනවා. ඉතින් හොඳ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ මම මගේ අනිත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකත් ප්ලාස්ටික් කප් එකේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකත් මේ විදිහට ආපහු හිටව ගන්න තමයි යන්නේ. මුලින් මම මේ කළු ගල් කැබලි ටිකක් සුදු තිරුවාන ගල් කැලි ටිකක් ඇතුළට දානවා. ඊට පස්සේ ආපහු දැන් මේ ගස් හතරේ ටිකක් මුල් වර්ධනය වල වැඩි. ඉතින් මේක මෙහෙම හිටව ගන්න බැරි. ඊට පස්සේ මේකෙත් අපි මුල් ටික අඩු කර ගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් කතුරක් ආදාලා මෙන්න මේ වගේ මේකේ මුල් ටිකත් අඩු කර ගන්න. ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට තමයි මේක හොඳට තව ශාකය වර්ධනය වෙනවා. ඒ වගේම අලුත් මුල් පද්ධතියක් හැදෙනවා. එතකොට ගහ ඉක්මනින් වැඩෙනවා වගේම හොඳට ශාකය වර්ධනයත් වෙනවා. දැන් මුල් ටික කපා ගන්න අවසන් අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ආපහු මේ ප්ලාස්ටික් බඳුනේ හිටව ගන්න මෙන්න මේ විදිහට. මුල් ටික අපි පරිස්සමෙන් ඇතුල් කරලා ඊට පස්සේ අපි ලස්සනට මේ ගස් අතර තියෙන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ ගල් කැබලි යොදලා මේ ගහ ටිකක් ගස් අතරේ මේ පොට් එකට හිර කර ගන්න ඕනේ. නැත්නම් මේක වැටෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ලස්සනට කෙලින් තියාගන්න තමයි අපි මේ ගල් පාවිච්චි කරන්නේ. ඒ වගේම මේකේ ලස්සනකුත් වෙනවා පොට් එකට සුදු සහ කළු තිරුවාන ගල් කැබලි දැම්මාම. මෙන්න මේ වගේ අන්තිමේදී අපිට හොඳ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේකට ජලය එක්කහු කරන්නේ. ඉතින් ජලයත් ගොඩාක් දන්න බෑ මේක අඟල් 6ක් විතර උස ප්ලාස්ටික් කප් එක තමයි මම මේ ගස් 4 මීටර වල දෙන්නේ. වතුර ටිකක් තමයි දාන්න වෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් යනකොට මේක වතුර ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් මේකට වතුර යොදන්න. ඉතින් හරිම පහසුවෙන් ලේසියෙන් අඩු වියදමකින් ඉතින් වියදමක් ඇත්තෙම නැහැ. පොඩි ප්ලාස්ටික් කප් එකක් විතර අපිට හොයාගන්න ඕනේ. මේ වගේ ලස්සන බෝතලයකින් ඒ වගේම මේ වගේ ලස්සන කප් එකකින් ඉවත කරන දේවල් වලින් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදලා ඕගොල්ලන්ගේ නිවස අලංකාර කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරිම සරලයි පහසුයි වැඩි වෙලාවක් යන්නෙත් නෑ. විනාඩි 10ක් වගේ යද්දී මේ වගේ ලස්සන කලර් එකකින් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදලා ඕගොල්ලන්ගේ අකාමරය වගේම සාලේ ලස්සන කරගන්න පුළුවන්. මේ වගේ ග්ලාස් බෝටල් එකක් ගත්තාම බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ වගේ ඔන්න බලන්න. ඉතින් මේ වගේ තැනකට මේ වගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ආවම තවත් කලර්ෆුල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් අපි සරල ජීවිතය අපි ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. සහ ඕගොල්ලන්ගේ අදහස් යෝජනා කමෙන්ට් එකකින් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. ලයික් කරන්න. ජය වේවා.